2026 පෙබරවාරි 28 වෙනිදා උදෑසන ටෙහරානයේ අහස සාමාන්‍ය දවසකට වඩා වෙනස් වුණා. ඇමරිකානු සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම ක්‍රියාත්මක වුණේ මුළු මැද පෙරදිගම ඉරණම වෙනස් කරමින්. වසර 37ක් ඉරානය පාලනය කර උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් අලි කෙමිනි මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බව දැන් නිල වශයෙන් තහවුරුයි. මේක හුදෙක් ගුවන් ප්‍රහාරයක් නෙවෙයි. ඉරාන පාලන තන්ත්‍රය හදවතටම එල්ල කළ මාරාන්තික පහරක්. ඊශ්‍රායලයේ ඔපරේෂන් ජෙනිසිස් යටතේ ප්‍රහාරක යානා 200කට අධික සංඛ්‍යාවක් ඉරානයේ ආරක්ෂක වළලු සිදුරු කරද්දී ඇමරිකානු B2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා භූගත මිසයිල් පද්ධති අලු කර දැමුවා. දැන් ඉරානය පුරා දින 40ක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති අතර තත්ත්වය අතිශය උණුසුම්. පලිගැනීමේ රාවය දැන් දෝංකාර දෙනවා. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වසර 2කට පසු ප්‍රථම වරට ඊශ්‍රායලට මිසයිල් වර්ෂාවක් එල්ල කළා. බහරේන්, කුවේට් සහ එක්සත් අරාබි එමිරාජ්‍ය පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයේ ප්‍රතිප්‍රහාර දියත් කරද්දී ලෝක තෙල් සැපයුම 120ක් ගලා යන හෝමු සමුද්‍ර සන්ධිය වැසී යාමේ තර්ජනයක් මතුවෙලා තෙල් මිල 8%කින් එකවර ඉහළ ගියේ ලෝකයේම ආර්ථික ආഘാතයකට අත දමමින්. දැන් ප්‍රශ්නේ මෙයයි. අපි ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධයක එලිපත්ත මතද ඉන්නේ? රුසියාව සහ චීනය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිති. ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙය පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ආරම්භම බවයි. ටෙහරානයේ වීදිවල එක් පසෙකින් මිනිසුන් හඬා වැටෙනවා. අනෙක් පසෙන් යුද ටැංකි ගොරවනවා. මනුෂ්‍යත්වයේ පරදුවට තබා බලය වෙනුවෙන් කෙරෙන මේ මහා සූදුවේ අවසානයේ කුමක් වේවිද? සාමය කියන්නේ තවදුරට සිහිනයක් පමණක්ද? මැද පෙරදිග මේ ඇවිලෙන ගින්න මුළු ලෝකෙම ගිලගනීවිද?